පිරිමින් 24 දෙනෙකුට දින 25කින් යම් වැඩක් නිම කළ හැකිය. පිරිමින් 30 දෙනෙකුට එම වැඩය දින කීයකින් අවසන් කළ හැකිද? ඉතින් මේක ඊටාම සරල ගැටලුවක්. මේකට උත්තරය ගන්න පුළුවන් 24 වැඩි කිරීම 25 බෙදීම 30 කියලා. උත්තරය 20යි කියලා ඊටාමත් පහසුවෙන් ගන්න පුළුවන්. නමුත් මේ ගැටලුව සමානුපාත ක්‍රමය අනුව විසඳන ආකාරය තමයි මම කියලා දෙන්නේ. මේක මේ ගැටලුවේ වෙනස් ක්‍රමයකින් විසඳන ලොජික් එක තේරුම් ගැනීම සඳහා තමයි මේ වීඩියෝ එකේ මම මේ පැහැදිලි කිරීම කරන්නේ. ඉතින් දැන් මේකෙදි ප්‍රතිලෝම සමානුපාතය අනුව පරාමිතීන් තුනක් තියෙන අවස්ථාවක අපිට මෙතනදි තියෙනවා පුද්ගලයෝ යම්කිසි සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම දින ගාණක් තියෙනවා. ඒ මේ දින ගාණ ගත කරලා පුද්ගලයෝ යම්කිසි වැඩක් කරනවා. එතකොට මේ අවස්ථා තුන තියෙද්දි මේකේ කරන වැඩේ ප්‍රමාණය එකම ප්‍රමාණයක් තමයි කරන්නේ. මේක නියතයි. හැබැයි මේ අගයන් දෙක වෙනස් වෙනවා. දින ගාණ වෙනස් වෙනවා, පුද්ගලයෝ ගාණ වෙනස් වෙනවා. ඉතින් මේක වෙනස් වෙනකොට මේ වෙනස් වීම පුද්ගලයෝ ගාණ වෙනස් වීමට සමානුපාතිකව ප්‍රතිලෝම විදියට දින ගාණ වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද මේක ගණනය කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ යම් කිසි පරාමිතියක් ගත්තොත් ඒක 1/x ප්‍රමාණයෙන් අඩු වෙනකොට අනෙක් පරාමිතිය 1/x ඍණ 1 ප්‍රමාණයෙන් තමයි වැඩි වෙන්නේ. ඉතින් මේ විදිහටම තවත් පරාමිතියක් ගත්තොත් 1/x ප්‍රමාණයෙන් වැඩි වෙනකොට අනෙක් පරාමිතිය 1/x ධන 1 ප්‍රමාණයෙන් තමයි අඩු වෙන්නේ. ඉතින් මේක ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. මේ සම්බන්ධතාවය මතක තියාගන්න ඕන. ඉතින් මෙහෙම මතක තියාගත්ත මේක මේ ගැටලුවට ආදේශ කරවොත් දැන් මේ ගැටලුවේ මිනිස්සු ගාන 24ක් හිටියා. මේ මිනිස්සු ගාන 24 ඉඳලා 30 වෙනකම් වැඩි වුණා. ඉතින් 30 වෙනකම් වැඩි වුණයි කියලා කියන්නේ 24 30 වෙනකම් වැඩි වුණයි කියන්නේ 125කින් මිනිස්සු ගාන වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 4න් 1 ප්‍රතිශතයකින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ 4න් 1කින් මිනිස්සු ගාන වැඩි වුණොත් එහෙනම් දින ගාන අඩු වෙන්න ඕන 5න් 1 ප්‍රතිශතයකින්. ඉතින් ඒ කියන්නේ 120ක ප්‍රතිශතයකින් දින ගාන අඩු වෙන්න ඕන. එහෙනම් දින 25කින් මේ වැඩේ 120ක ප්‍රතිශතයකින් අඩු වුණොත් ඒ කියන්නේ දින 20කින් මේ කාර්ය ඉටු කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මේකේ ලොජික් එක. ඉතින් මේ ලොජික් එක අනුව අපිට 20යි කියලා උත්තරය ලබා ගන්න පුළුවන් පහසුවෙන්ම. ඒ වගේම ඊට වඩා වේගෙන් ගන්න පුළුවන් 24 වැඩි කිරීම 25 බෙදීම 30 කියන උත්තරේ පැය 20යි කියලා කෙලින්ම උත්තරේ ගන්නත් පුළුවන්. ඒ වගේම අනිත් ක්‍රමයට ප්‍රතිලෝම සමානුපාතය භාවිතා කරලත් මේ විසඳුම ගන්න පුළුවන්. ඉතින් සමහර අවස්ථාවලදී ඔයාලට අර ඍජු ක්‍රමයට පිළිතුර ගන්න බැරි වුණොත් ඉතින් ඔයාලට මේ ප්‍රතිලෝම සමානුපාතික ක්‍රමය දැනගෙන හිටියොත් පිළිතුර ගන්න පුළුවන් වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ක්‍රම දෙකම මේ ගැටලු විසඳන්න පරිශීලනය කරන්න.